වැස්සක් නැති ඉමේජ් එකකට ෆොටෝෂොප් වලින් වැස්සක් දාගමුද? එහෙමනම් අදත් වෙනද වගේම ආදරයෙන් පිළිගන්නවා ග්ලැමෝරා ඇකඩමියට. මං අද කියලා දෙන්න හදන්නේ ලස්සන රේන් ඉෆෙක්ට් එකක්. ඒ කියන්නේ වැස්සක් නැති ඉමේජ් එකක් මෙන්න මේ වගේ වැස්සක් වහින විදියට පෙනෙන්න හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් බලලා ඔයාගේ ඉමේජ් වලටත් මේ ඉෆෙක්ට් එක පාවිච්චි කරලා බලන්න. හරි. මුලින්ම අපිට වැස්ස එකතු කරන්න ඕනේ කරන ෆොටෝ එක ෆොටෝෂොප් වලට විවෘත කරගෙන ඒ කැන්වස් එකටම අලුත් empty layer එකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මේ අලුත් layer එක සම්පූර්ණයෙන්ම කළු පාටින් ෆිල් කරගන්න ඕනේ. ඊළඟට අපි මේකට ෆිල්ටර් ඇඩ් කරන්නයි යන්නේ. මුලින්ම ෆිල්ටර් මෙනු එකට ගිහින් ඒකේ නොයිස් ක්ලික් කරලා එන සබ් මෙනු එකකින් ඇඩ් නොයිස් තෝරන්න. ඊට පස්සේ එන ඇඩ් නොයිස් ඩයලොග් බොක්ස් එකේ ඩිස්ට්‍රිබියුෂන් යටතේ ගෞෂියන් තෝරන්න. ඒ වගේම පහළින්ම තියෙන මොනෝක්‍රෝමැටික් කියන තැනත් ටික් එක දාගන්න. දැන් amount එකත් උපරිම අගයට වැඩි කරලා ඩයලොග් බොක්ස් එක ඕකේ කරගන්න. දැන් මම මේ හදාගත්ත ලේ එක ෆිල්ටර් මෙනු එකේ convert for smart filters කියන ඔප්ෂන් එක දීලා ස්මාර්ට් ලේ එකක් විදිහට හරව ගන්නවා. මෙතනදී අපිට තියෙන වාසිය තමයි මේ විදිහට හදාගත්ත ලේ එකකට දාන ඕනම ෆිල්ටර් එකක් ආයෙම සැරයක් වෙනස් කරන්න අවස්ථාව දෙන එක. ඒකට හේතුව තමයි මේ ක්‍රමේදී අපි දාන ෆිල්ටර් එක කෙලින්ම ලේ එකට ඇඩ් නොවි මාස්ක් එකකට ඇඩ් වෙන එක. එහෙනම් ඔන්න ඊළඟට මේ හදාගත්ත ලේ එකට බ්ලර් ෆිල්ටර් එකකුත් එකතු කරගන්න ඕන. ඒකට ආය පාරක් ෆිල්ටර් මෙනු එකට ගිහිල්ලා ඒකේ බ්ලර් යටතේ තියෙන මෝෂන් බ්ලර් ෆිල්ටර් එක ලබා ගන්න. මෙතනදී ඩිස්ටන්ස් එක වෙනස් කරලා ඔයාට වැහි බිඳු වල දිග සහ ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුරුවන් වගේම ඇන්ගල් එක වෙනස් කරලා වැස්ස වැටෙන්න ඕන කරන පැත්ත හදාගන්නත් පුළුවන්. මේ විදිහට හදාගත්තු වැස්ස තියෙන ලේයර් එකේ බ්ලෙන්ඩිං මෝඩ් එක ස්ක්‍රීන් විදිහට මාරු කරන්න. දැන් අපේ ඉමේජ් එකේ වැස්සක් විදිහට මේ ලේයර් එක පෙනෙන්න ගන්නවා. මෙතනදී වැඩිපුර වැස්ස පේනව නම් ලෙවල්ස් පාවිච්චි කරලා වැස්සේ වර්ණ අඩු වැඩි කරලා ඉමේජ් එකට ගැලපෙන විදිහට හදාගන්න පුළුවන් වගේම ඔපැසිටි අඩු වැඩි කරලත් මේ වැස්ස ඉමේජ් එකට ගැලපෙන්න හදාගන්න පුළුවන්. අවසානයේදී අපිට තවත් ලස්සන රේන් ඉෆෙක්ට් එකක් මේ විදිහට හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් මොකද හිතන්නේ මේ අලුත් ඉෆෙක්ට් එක ගැන? ඔයාගේ අදහස් වගේම තවත් මේ වගේ ඔයාට ඕනි කරන ෆොටෝෂොප් ඉෆෙක්ට් මොනවද කියලා කමෙන්ට් එකකින් අපිට කියන්න. ඒ වගේම අපේ ග්ලැමෝරා ඇකඩමි channel එකත් subscribe කරලා තවත් මේ වගේ වීඩියෝ දාපු ගමන් බලන්න. bell icon එකත් click කරලා notification එකත් active කරලම තියාගන්න. එහෙනම් ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාට සුබම සුබ දවසක්.